හරි අද මම කියන්නේ එයාර්ෂිප් එක ගැන. ඉතින් එයාර්ෂිප් එක මේකට කියන්නේ එයාර්ෂිප් කියලා. මේකෙම තව එකක් තියෙනවා වයර් එක විතරක් ගිහිල්ලා කම්පියුටර් එකට කනෙක්ට් කරන එක ක්වික් ෂිෆ්ට්. මේ දෙකම එකයි පොඩි පොඩි වෙනස්කම් ඔය ඇත්තේ විතරයි තියෙන්නේ. දැන් මේකෙදි වෙන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේවා සාමාන්‍යයෙන් ගොඩක් යූස් කරන ඩ්‍රැග් රේස් වලට. ගොඩක් අය පාරේ දාගෙන පදිනවා. දැන් මේ රටවල නම් ගොඩක් අය පදිනවා පාරේ දාගෙන. මේවා ගොඩක් යූස් කරන ඩ්‍රැග් රේස් වලට. මේකෙන් කරන්නේ අපි මේක කනෙක්ට් කරන මුලින්ම මෙන්න මේ හෝන් ලයින් එකට. තව ලයින්ස් වර්ගයක් තියෙනවා. ඒවා ප්ලග් වලට දෙන්න ඕනේ. තව ලයින් වර්ගයක් තියෙනවා. ඒක කම්පියුටර් එකට දෙන්න ඕනේ. දැන් මේකෙදි වෙන්නේ ඔයා ක්ලච් එක අල්ලන්න කිසිම උවමනාවක් නැහැ. මේකෙදි වෙන්නේ ඔයා ක්ලච් එක අල්ලන්න කිසිම උවමනාවක් වෙන්නේ නැහැ. හේතුව මේකෙන් මෙන්න මේ විදියට මේකෙන් කරන්නේ කට් ඔෆ් කරනවා. එන්ජින් එක කට් ඔෆ් කරලා, ඒ කියන්නේ එන්ජින් එක ෂට් ඩවුන් කරනවා. ඒ කියන්නේ අපිට හිතා ගන්නක්වත් බැරි වේගෙන් එන්ජින් එක ෂට් ඩවුන් කරනවා. එතකොට ක්ලච් එක අල්ලන්න ඕනේ. අපිට ඒක තේරෙන්නේ නැහැ එන්ජින් එක ෂට් ඩවුන් වෙනවා කියලා. අපිට ක්ලච් එක අල්ලන්න නැතුව ගියර් දාගෙන යන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් වෙන්නේ ඩ්‍රැග් රේස් වලට තමයි. පාරේ පදින්න හොඳ නැහැ කියන හේතුව තමයි පාරේ අපි පදිනවා නම් මේ වගේ එකක් දාගෙන අපේ ජේ බොක්ස් එකට හැම වෙලාවෙම ඔක කනෙක්ට් වෙනවනේ. එන්ජින් එක හැම වෙලාවෙම ෂට් ඩවුන් වෙනවා. එතකොට ජේ බොක්ස් එක ඩැමේජ් වෙන්න බලනවා. සාමාන්‍යයෙන් මේවා දාලා බලලා ඩ්‍රැග් රේස් එකක් ගියාට පස්සේ ඇතුලේ තියෙන ඔක්කොම මාරු කරනවා. ඒක ඩ්‍රැග් රේස් වල හැටියක්. ඉතින් මේවා දාලා තියෙන ඩ්‍රැග් රේස් වලට. මේකෙදි කරන්නේ මෝටර් එකක් තියෙනවා. මෝටර් එකෙන් ඇතුළට කුලම් පුරව ගන්නවා. මේ තියෙන හයිඩ්‍රොලික් ලයින්ස් ටික මෙතන තියෙනවා. පොඩි ටැංක් එකක් තියෙනවා. මේක අපි මෙතනට දාලා තියෙන්නේ. මේ ටැංක් එක ඇතුළට ඔක්කොම පුරව ගන්නවා. ඒකෙන් අරගෙන තමයි මේ හයිඩ්‍රොලික් මෙතනින් ආයෙ කනෙක්ට් වෙලා අර හුලන් ටික ඔක්කොම පවර් අප් දීලා ඉවරලා මෙතනින් ෂිෆ්ට් කරන්නේ. දැන් ක්වික් ෂිෆ්ට් එක ගත්තොත් ක්වික් ෂිෆ්ට් එකත් ඒ වගේ. දැන් 2021 හයිබූසා වලට නම් ඔරිජිනල් එනවා. ඒවා හරියට හිතලා බලලා තමයි වන්නේ. අපි ෆිටින් හයි කරනවා නම් මේවා සුදුසු නෑ. සුදුසු නෑ කියන්නේ මේවා පාරේ පදින්න සුදුසු නෑ. මොකද තමන්ගේ එන්ජින් එකටම තමයි හානි වෙන්නේ. මොකද පාරේ පදිනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් එක ගියර් එකක් දෙකක් දාලා නවතින්නේ නෑනේ. කොයි වෙලාවෙත් ගියර් බොක්ස් එක කොයි වෙලාවෙත් වැඩ කරනවා. මම පෙන්නන්නම් එහෙම පාරේ පැද්දොත් මොකද වෙන්නේ කියලා දැන්. හරි මේ තියෙන 1000 එක ගියර් බොක්ස් එක. මේක ක්වික් ෂිෆ්ට් දාගෙන දුවපු එක. ක්වික් ෂිෆ්ට් හරි එයාර් ෂිෆ්ට් හරි දෙකම එකයි. පොඩි පොඩි වෙනස්කම් වගේ තියෙනවා. කලින් දුව වගේ. මේක ඒ වගේ දාගෙන දුවපු එක. එනවා මේ වීල් එකට වෙලා ඉන්නේ. මම අන්න ඒකින තමයි කියන්නේ මේක පාරේ පදින්න කිසිම සුදුසු නැහැ. කොහෙත්ම සුදුසු නැහැ මේක පාරේ පදින්න. මේක ඩ්‍රැග් රේස් වලට හොඳයි. මොකද ඩ්‍රැග් රේස් එක ගියාට පස්සේ ඔක්කොම ටික ආයෙ අතට තියෙන ජියර් බොක්ස් පිස්ටන් ඔක්කොම කරවලා චෙක් කරනවා. දැන් අපි පාරේ පදිනවා කියන්නේ අපි කොයි වෙලාවෙත් තියෙන ජියර් බොක්ස් එක රන් වෙනවනේ නේ. අපි එක ජියර් එකකින් නේද නෑනේ. අඩු වෙනවා වැඩි වෙනවා. අඩු වෙනවා වැඩි වෙනවා. දැන් ඩ්‍රැග් රේස් වලදී ලෝ එකේ ඉඳන් හයි එකට විතරයි යන්නේ. මේකෙන් තමයි කියන්නේ මේක පාරේ පදින්න සුදුසු නෑ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා කට්ටියට. හරි